ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක් තිබුණා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියලා. මේ ලස්සන රට පාලනය කරේ රජවරු. මේ රටට ගොඩාක් දේවල් හම්බුනේ මහ පොළවෙන්. ඒ හින්දා මේ රටේ ඉඳපු රජවරු, රටවැසියෝ මහ පොළවටත් ඒ තරමටම ආදරය කළා. ඒ ආදරේ කොච්චරක්ද කියන්නේ මේ රටේ රජතුමා අනිත් අවට එයාගේ පරිවාර රජවරුත් එක්ක එකතු වෙලා මේ රටේ නිර්මාණය කරා ලොකු මල් උයනක්. යෝධයාගේ මල් උයන අපි අර සුරංගනා කතාවල කියලා තියෙන්නේ. මෙන්න මේ අපි දැන් ඉන්නේ ඒ සුරංගනා කතාවල තියෙන යෝධයාගේ මල් උයනට ඇතුල් වෙන දොරටුව ළඟ. ඔන්න ඉන්නවා මුරකාරයෝ දෙන්න. මේ බලන්නකෝ දෙපැත්ත බලාගෙන ඉන්න හැටි. මෙයාලා ගාවින් තමයි අපි මල් උයනට ඇතුල් වෙන්න ඕන. ආදරේ සංකේතය. මෙන්න මෙයා තමයි මේ මල් උයනේ අයිතිකාරයා. බලන්නකෝ එයා නපුරු යෝධයෙක් නෙමෙයි. hina වෙවි එයාගේ මල් උයන බලන්නේ ණය දිහා බලාගෙන ඉන්න හැටි. එයා ගොඩාක් හොඳ යෝධයෙක්. මොකද එයා දන්නවා මේ මල් උයන බලන්නෙන ලෝකෙ ලක්ෂ ගාණක් මිනිස්සු එයාගේ මල් උයනේ එක මලකටවත් කිසිම හානියක් කරන්නේ නැහැ කියලා. ඔය තියෙන්නේ යෝධයාගේ මාලිගාව. ඔය පේන්නේ යෝධයාගේ පිටිපස්සෙන් එයා මාලිගාව ඉස්සරහට වෙලා තමයි මේ යන්නේන මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ. බලන්නකෝ ඊටත් වැඩිය පුදුම කියන්නේ මේ මල් උයන පුරාම ලස්සන සුරංගනාවියෝ මල් වලින්ම හදපු සිනීඳු ඇඳුම් ඇඳගෙන නවතින්නේ නැති විදිය නර්තනයක යෙදෙනවා. හැම තැනම රංග දෙන සුරංගනාවියෝ මේ යෝධයාගේ වටේම ඉන්නේ ලස්සන සුරංගනාවියෝ. එයාලා හැම වෙලාවෙම එන මිනිස්සු සතුටු කරන්න ලස්සන නර්තනයක යෙදෙනවා. ඉතින් මේ රටට එන්න ලෝකෙ ගොඩාක් මිනිස්සුන්ගේ හීනයක් තියෙනවා. මොකද මෙන්න මේ ලස්සන යෝධයාගේ මල් උයන බලන්න. ඉතින් අපිටත් වාසනාව හම්බුණා මේ මල් උයන හැබැයින් දකින්න. නැත්තම් අපි සුරංගනා කතාවේනේ මේක දැකලා තිබුණේ නේද? අහලා තිබුණේ. හැබැයි සමහර කතාවල හිටිය නපුරු යෝධයෙක් නේද? කාටවත් තමන්ගේ මල්වත්ත බලන්න එන්න දෙන්නේ නැහැ. හැබැයි මේ යෝධයා එහෙම නැහැ. එයා හරි ආසයි මිනිස්සු බලන්න එනවට. ඔන්න බලන්න සුරංගනාවියෝ මං කිව්වේ. එයාලගේ ඇඳුම කොච්චර ලස්සනද කියලා. අර යෝධයාට පේනමානේ එයාලා නර්තනයේ යෙදෙනවා. ඉතින් මිනිස්සු පොඩි ළමයි මේක බලලා ගොඩාක් සතුටු වෙනවා. යෝධයාත් හරි සතුටින් ඉන්නේ. මේ යාගේ මාලිගාව ඉස්සරහ පැත්ත පේන විදිය බලන්නකො කොච්චර ලස්සනද කියලා. එයාගේ මාලිගාව ඒක හදලා තියෙන්නේත් මල් වලින්මයි. බලන තැන ඇස් දෙකට කිසිම නිවනක් නැති තරම් මල් මේ යෝධයාගේ මල් උයනේ තියෙන්නේ. බලන්නකො මිනිස්සු කොච්චර ගොඩක් ඇවිල්ලා ඉන්නවද කියලා මේක බලන්න. මන්නම් ආස උනේම ඒ සුරංගනා කතා පොතේ තිබුණු විදියට මෙන්න මේ නැටුම් නටන සුරංගනාවියෝ දිහා බලාගෙන ඉන්න. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. එයාලගේ ඇඳුම, එයාලගේ නර්තනය. ඔන්න බලන්න අපි දැන් ටික යෝධයා ඉන්න තැනට යනවා. හැබැයි යා කේන්ති ගන්නෑ. ඔය බලන්න hina වෙලාමයි ඉන්නේ. හැමෝම ආසයි එයා ළඟට යන්න. ඔය බලන්න සුරංගනාවියෝ. එයාගේ මාලිගාව වටේටම ඉන්නේ සුරංගනාවියෝ. බලන්නකෝ එයාලගේ ඇඳුම් වල ලස්සන. මල් වලින් හදපු ලෝකයක් මේක. සුරංගනා ලෝකේ බලන්න ආපු කට්ටිය ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, සතුටු වෙනවා. සතුටු වෙන්නම
හදපු තැනක් මේක. ඔය බලන්නකෝ වටේටම. ඔයාලටත් ආස හිතෙන්නේ සුරංගනාවියන්ගේ නැටුමට නේද? ඒක තමයි බලන්න ආසම හිතෙන දේ. මේකේ ඉන්නව ලොකු වලස් බබාලා, ලොකු අලි පැංචෝ, මල් වලින්ම හැදිච්ච ලොකු ගුවන් යානයක් මල් වලින් හැදිච්ච ආදරේ සංකේතය, හැමතැනම ආදරේ සංකේතය. ඒ තරම්ම ආදරණීයයි මේ යෝධයාගේ මල්වත්ත. බලන්නකෝ යාළගේ නැටුම. මං කිව්වේ ඔයාලට ඔය හැම තැනම සුරංගනාවියෝ ඉන්නවා කියලා. එයාලා කැමති නෑ දැන් සුරංගනා ලෝකෙට යන්න. ඔය තියෙන්නේ සුරංගනාවියන්ගේ ගෙදර. අනිත් පැත්තේ තියෙන්නේ යෝධයාගේ ගෙදර. යෝධයා එයාගේ මාලිගාවේ ඉන්නවා. සුරංගනාවියෝ එයාලගේ මාලිගාවේ ඉන්නවා. බලන්නකො මිනිස්සුන්ගේ මූණවල් හිනාවෙන් පිරීලා. ඇස්වලට කවදාවත් දැකපු නැති තරම් ලොකු මල් ගොඩක් දකින්න හම්බෙනවා. එයාලගේ ඇස් කොච්චර පින් කරලා තියෙනවද? මෙච්චර මල් ගොඩක් එක දවසක එක වෙලාවක දකින්න. මේ යෝධයාගේ මාලිගාව ඔක්කොම හදලා තියෙන්නේ මල් වලින්මයි. අනිත් එක මේක ස්වභාවික මල්. ඔය බලන්නකෝ එතනත් මල් කුළුණක් තියෙනවා. ඒකෙන් වැස්ස වගේ වතුර වැටෙනවා. ඇවිදගෙන ඉස්සරහට ගියා. අඩිය තියෙන තැන මල්. හිතා ගන්න පුළුවන්ද මේ තරම් මල් තියෙන කොහේ හරි උද්‍යානයක් තියෙනවා කියලා. මේක බලන්න ලෝකෙ පුරාම එන්න මිනිස්සු හරි කැමතියි එන්න. අද දවසෙත් මං හිතන්නේ ලක්ෂ ගාණක් මිනිස්සු ඇවිල්ලා තිබුණා මේ ලස්සන මල් උයන බලන්න. අද හරිම විශේෂ දවසක්. අද ඉඳලා මේ රටේ රජතුමා තීරණය කළා තියෙනවා මිනිස්සුන්ට මේ මල් උයන නොමිලේ ඇවිල්ලා බලලා යන්න ඉඩ හදලා දෙන්න. මිනිස්සු කවුරුත් මේ කිසිම මලකට මල් ගහක කොලයකටවත් හානි කරන්නේ නැහැ. යාලා හරි පරිස්සමින් තමයි ඇවිදින්නේ, අඩිය තියන්නේ, මේ මල් දිහා බලන්නේ. ලස්සන තියෙන්නේ ඇස් වලින් බලන්න නේද? අතගාලා බලන්න නෙවෙයිනේ. ඔන්න සුරංගනාවියන්ගේ මාලිගාව. මේ තියෙන්නේ සුරංගනාවියෝ ඉන්න මාලිගාවේ ඉස්සරහා පැත්ත. මටත් හිතා ගන්න බැරි වුණා කොයි පැත්තට ඇවිදගෙන යනවද කියලා. කොයි පැත්තකට ඇවිදගෙන ගියත් මල්මයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයිනේ. මේ යෝධයාගේ මල් උයනේ ගොඩාක් සත්තු ඉන්නවා. හුරතල් සත්තු, ලස්සන කුරුල්ල. ඔන්න බලන්න. ඔන්න ලස්සන මොනරෙක්. මේ යෝධයා ආදරෙන් හදා වඩා ගන්න සත්තු. එයාලට කොච්චර ආදරේද කියලා පේනව නේද? එයාලගේ ඇඟේ තියෙන මල් ගොඩ දැක්කම. මේ බලන්නකෝ. රැට යෝධයාට ආලෝකය ගන්න හදලා තියෙන පහන් කණු හිටල් මල් වලින්මයි හදලා තියෙන්නේ. අර ඈතින් පේන්නේ බිම්මල්. මේ යෝධයාගේ උද්‍යානයේ තියෙන තව ලස්සන දෙයක්. හැමතැනම බිම්මල් පිපිලා. හැබැයි ඒවත් නිකම් බිම්මල් නෙමෙයි, මල් වලින්ම හැදිච්ච බිම්මල්. ඔන්න අපි මෙතනින් උඩට නැගලා
උඩට ගියහම ඔන්න බලන්නකෝ අන්න අලි පැංචා ඉන්නවා. එයා ආචාර කරගෙන ඉන්නවා අන්න අර පේන දෙයට. ඔයාලා තීරණය කරන්න ඒ පේන්නේ මොකද්ද කියලා. දැන් මෙතනින් හිමීට අපි ආයෙත් පහළට බහිනවා. බලකොටුව යෝධයාට ආරක්ෂාවක් ඕනනේ. එයාගේ ආරක්ෂාවට තියෙන බලකොටුව. ඔන්න යෝධයා වෙලාව බලන ඔරලෝසුව. ඔය තියෙන යෝධයා වෙලාව බලන ඔරලෝසුව. යෝධයා උනත් වෙලාවට වැඩ කරන්න ඕනනේ නේද? අර බලන්නකෝ ගස්වල මල් පිරීලා තියෙන හැටි. අර කුළුණු ගස් හැම දෙයක්ම මල් වලින්ම වැහිලා. මං නම් වැඩි මාස උනේ ඔන්න ඔය පේන තැනට. ඔන්න අපිත් ගියා යෝධයාගේ මල් ඔරලෝසුව ළඟට. මේ දේවල් ටික බලලා ඉවර වෙනකොට හරි මහන්සි ඇවිදලා යෝධයාගේ මල් උයන වටේට අපි හිතුවා දැන් ආපහු ගෙදර යන්න ඕනි කියලා. ආපහු එන්නත් ඕන මෙතනින්මයිනේ. ඔන්න අපි දෙන්න ආපහු ඇවිදගෙන ඇතුල් වුණු දොරටුවෙන්ම ආපහු එළියට එන්න හිතාගෙන ඇවිදගෙන ආවා. බලන්නකො ගොඩාක් සෙනග. දැන් මේ බලලා ඉවරුණු අය එළියට එනවා. ආදරණීය පාරක් දිගේ ආදරයේ සංකේතය මල් වලින් නිර්මාණය කරපු පාරක් දිගේ ඇවිදගෙන ආවා. කොච්චර බැලුවත් මදි. ඒත් හරිම මහන්සි. ඒ හින්දා හිතුවා ආපහු යන්න ඕනි කියලා. ඔයාලත් ඉඩක් තිබුණොතින් මේ සුරංගනා කතාවේ තියෙන යෝධයාගේ මල් උයන බලන්න යන්න.